අවුරුදු 11කට පස්සේ මේ ආවේ. හා. තුඩක් ගිස්සේ. මොනවද මේ තියෙන්නේ? මෙතන තිබුණා ඉතින් යක් දාලා මාලා පොඩි තිබුණා. කකුලා මේ ඔය අත්තන්නේ ෆෝන් එකේ එළිය ගලින් කකුලා එළිය ෆෝන් එක එළිය. අන්න දැක්ක නේද? ෆ්ලෑෂ් එක ගහද්දිම පේනවා ඇද්දාලේ. ඔරිජිනල් එකේ. ඔන්න ඔය වගේ. ඇත්තෝ මේ දනුම් පොජ්ජ මන්දු කරන්න මහ ඇත්තෝ ඉන්නවා. පල්ලෑ. රත් හඳුන්. අහපාට තියෙන රවුමක්. ඒකට විද්දොත් මී පැණි කාලක් හම්බෙනවා. ඒ තියෙන්නේ මේ ඔරිජිනල් මී පැණි. දැන් මේ ඇත්තෝන්ගේ ගත්ත ගමන් කොහොමද මී පැණිගේ රස? මී පැණි නම් කදිමයි ඈ. කදිමයි. ගෑනුනෝ දැක්කා. මම ගෑනු දැක්කා. මේ වගේ ගෑනුනෝ දැක්කා. ගුරු බූටි ඇටකාරයි ගෑනිලා ලක්කා. කොල්ල පච්චේලා ලක්කා. හෙලෝ යාළුවනේ. ඔන්න අවුරුදු 11 විතර පස්සේ ආවා. වහියංගනේ. දඹාන වැඩි ගම්මාන. අවුරුදු 11කට පස්සේ මේ ආවේ. හා. මොනවද මේ තියෙන්නේ? මෙතන තිබුණා ඉතින් යක් දාලා මාලා පොඩි තිබුණා. කරුවල ආභරණ පොඩි තිබුණා. කරුවල මුඳු. මේ තෙලවල් තිබුණා. තුරු පොඩිවත්. මේ කකුලා. මෙව ඇද්දල වලින්ද හදන්නේ? ඇත්ත ඇද්දල. ඇත්ත දෙන්නේ. හොඳ එක. මේ තියෙන්නේ මේ හදලා තියෙන ඇද්දල වලින්. මේ ඔය අත්තන්නේ ෆෝන් එකේ එළිය ගලින් කකුලා එළිය ෆෝන් එක එළිය. ෆෝන් එකේ එළිය ලයිට් එක ගහලා බලන්න කියලා කියනවා. එතකොට පේනවා දිලිසෙන. ෆ්ලෑෂර් එක ගහලා බලන්න. අම්මා දිනු විදිහ. අන්න දැක්ක නේද? ෆ්ලෑෂ් එක ගහද්දිම පේනවා ඇද්දාලේ. ඔරිජිනල් එකේ. ඔන්න ඔය වගේ පෙරම් පොඩි මන්ද. එනකොට අපි එන්නම් බලාගෙන. හරි. පැණි හැම තිබෙනවා පැණියා. හා. ඉතින් ඒක ඒ කට්ටියගේ අනන්‍යතාවයෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආවෙනික භාෂාව සහ ඒගොල්ලන්ගේ ආවෙනික සංස්කෘතික ඒ දේවල් තමයි ඒ අපිට සමාජලට hina යනවා. අපේ පැත්තම ඇත්ත අද්දලා තියා හිටියන් කොහොමද නේ? කුදලාගෙන යනවා. රුබේ කොහෙන්ද මම 2014 ආවේ. ඊට පස්සේ 2025. රුසියා. අපේ તો මහන්සි පොඩ්ඩට ගන්න මහන්සියට. मैं बहुत मत है मैं मुझ पर बहुत मत है ඇද්දල අම් පොජ්ජ අම් වලට ගහලා බලන්න අර ටෝච් එක ගහුවාගේ ගහලා බලන්න අපිලත් පාන් ගන්නවා මොකද අපිලත් චූම් පාන් ඇවිල්ලා අපිලත් ළඟට ඇත්තෝ අපේ මහ ඇත්තෝ කොහෙද ඉන්නේ? ඔය අතුලෙන් තිබුණා හොක් පොත. හා. ඇත්තෝ මේ දනුම් පොජ්ජ මන්දු කරන්න මහ ඇත්තෝ ඉන්නවා. පල්ලෑ. නොමැරි ඉන්න පරිසරය නොනසන්න. කියන්නේ මේ කට්ටිය මේ ඔක්කොම ගහකොළත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ජීවන රටාව. ඉතින් ඒගොල්ලෝ ගහකොළට හරි ආදරෙයි. එතන තමයි මහ ඇත්තෝ ඉන්නේ. ඉන්නේ අපේ මහ ඇත්තෝ. ඇත්තෝ අපි ගොහින් එන්නම් කියලා. හොඳයි මාර්කට්. ඇත්තෝ මේ අපි දැන් ඖෂධ ගත්තා.
සෙමට ගත්තා. දනිස් රුදාවට ඖෂධ ගත්තා. ඇත්තෝ මේ මොනවාද හදන්නේ? මෙතනත් ඔය වාත රෝග වලට මන්ද කරන තෙලක්. වාත පිත්ත වලට. සාක වලින්ද හදන්නේ? ඔව් මේ හැම එකම මේ කැලේ ඖෂධ වර්ග තිබෙන්නේ. දෙකුණ්ඩ. ඉන්දියා යතු. යතු හේන් වෙල. හේන් වෙල? හේන් කොහෙද? ළමයි අතුලට මංගත් යන්න ඕනේ. ළමයි එහෙම? අපිට ඒක බලන්න යන්න බෑද? මේ වෙලාවට මංගත් යන්න අමාරුයි. අලිනේ. මොනවද තියෙන්නේ? කුඹුරු වීද නෑ කවුපි වට්ටක්ක. වට්ටක්කා මේ තියෙන්නේ මේ ආදිවාසී ඇත්තෝ වගා කරලා. මඤ්ඤක්කා. අච්චාරුවක් දාන්න. මේ ගස් ලැබු ගහක් නේ. අච්චාරුවක් දාන්න. එයාලා මේ කුඹුරු කරනවා හරිද? මේ තියෙන මෙතන මේ කුඹුරක්. මෙතන පැලක් තියෙනවා, එහා පැත්තේ පැලක් තියෙනවා. අලි වැටකුත් ගහලා තියෙනවා වටේ. කියන්නේ අලින්ගෙන් ප්‍රශ්න තියෙනවා. අපි යන්නේ පැල බලන්න යන්නේ. පැල් පොජ්ජ මන්දු කරන්න. මන්දු කරන්න. බෙහෙත් නෙල් ටිකක් තියෙනවා තාම ගෙඩි නෑ. මේවා මේ ළඟදී ගෝයන් කපලා තියෙනවා. නිරාල එහෙම බලන්න අපේ පැත්තේ ඉන්නේ. හ්ම්. යන් අපි යන් පැලට එන්න. අම්මා. සා. ඉල්ල බලංගෝ. පට්ටවා. මට දැන්. මෙහෙට දාලා නැහැ මේ ඉරණ නිසා. එයාලගේ ආදිවාසීන්ගේ වෙලේ පැල් පොජ්ජ එක. එයාලටත් අපිට වගේ මලි ප්‍රශ්න තියෙනවා. තියනවා. ඒ කියන්නේ ඉස්සර එහෙම ලොකුවට තිබිලා නැහැ නේ. දැන් අලින්ට බයයි. දැන් අලින්ට බයයි නේ. අලි දරුණු වෙලා දැන්. දරුණු වෙලා. ඔක්කොම කෝටු ගහලා හදලා. මේ බලන්න ඕනේ. යා. ළඟට ගහලා තියෙනවා ඔක ඒකට බෝධි පූජාවක් තියෙනවා ඒකට ගෙදර දුම් කවලක් තියෙනවා ඒකට ඒවා ගොඩකට ඕන දාන්න පුළුවන් කරන ගොඩක් වැඩ තියෙනවා. ඕකින් ගොඩක් විස්තර තියෙනවා මට අර අංශුබා හෙන්දන් කියන්න බෑ ඒකයි වැඩි මූණි ගන්න ඇල්ල නියා ගන්න දැස්සලා වතුර අරන් කුඩු නම් ගෙනියන්නේ හොඳට මේක කරලා හොඳට ගාලා මූණ සුදු දෙකම පුළුවන් ඈ හොඳට ගාලා ඉඳන් හොඳට මූණ සෝදලා ගාගෙන වතුර ටිකක් දාලා එකල ඉඳ ගන්න හැබැයි කියලා ඉඳ ගන්න සුදේව හැම ගාවොත් ටික වෙලක් ඇති තනි කර සුදු පාට රෑ මත බා අම්මා යකා කියලා බය වේවත් එන්න කියලා ගාගෙන අද ගානකනේ රාත්‍රී කරන්නේ නැති ඇති මේක සුදු පාට හොඳට පාට වෙලෙනවා මම කියලා බලගන්න සීයයි ඔය වසිය රත් හඳුන් මාර සුවඳයි. මේවා මේ වැවෙනවද? ඕවද ඔව් වස්සෝර බදුල්ලි හැදින්නේ බදුල්ලි හැදෙන්නේ. නිර්වාහි චේන්ජ් එකේ මේ ඉල්ල තියෙන්නේ. හරි හයිය සෙමක නමර අම්මෝට දාම හරියම මාර හයියක් තියෙන්නේ විදින්ට අපේ වෙර කොහෙටද? අපේ මුණ බලගෙන අත මෙතට ගන්න අත. දැන් හයි. රායා බොහොම හොඳයි. නැන්ටි ගම හොඳයි. කන්නේ හම්බුණානේ. මේ තියෙන්නේ මේ දුන්න. මේකෙන් අර කහ පාට තියෙන රවුමක්. ඒකට විද්දොත් මීපැණි කාලක් හම්බෙනවා. එක්කෙනෙක්ට අවස්ථා 5ක් තියෙනවා. අවස්ථා 4යි. හරියට අල්ලලා තියම මේ වෙනි කාලක්. දැන් අපි හසිනුවල්ලි දැන් මේ අවස්ථාව වන් ෂොට් ගාවා. මිදැල්ලේ ගියා. මේ පොඩ ඇහැ තියලා විදහම්මා. මේකේ මේ අගිස්සේ තුඩේ තියෙනවා පීයක් තියෙන්නේ නේ. තුඩ අගිස්ස. විදින්ට බලංච. හරියට අල්ලන් ඈ. තඩිය පුස්සනවා නේද? ගන්නන් ගාන පහයි වදින්න. ඒක තමයි අයිනේ ගියේ. අපේ විදානේ මාමා දැන් විදින්ට ලෑස්ති. කුරක්කම් පාර බලමු අපි. මේක මෙහෙම අල්ලන්න ඕනේ. ඇඟිලි දෙක මෙහෙම. දදුණු විදලම නෑ වාගේ. අර ලක්ෂ යනවා හරි. මේ මෙතන මේ පොලිමක් ඉන්නේ මේ තුන්වෙනි ලෝක යුද්ධය සඳහා මේ යුද පුහුණුව ලබා දෙන්නේ මෙතන. දුණු ඊතල විදීමේ පුහුණුව නේද? කට්ටප්පා කියන්නේ මොනවද? දේව මාතා කොහොමද ඔයාට ඉගන්නේ? දේව මාතාව මට උගන්ලා දෙන්නේ මං 30 විතරයි ඉතින්. කඩු ආරම්භ. අදින් තයියා. නියමයි. අර ගහේ නේද? ගාඩ ගැහුවේ ඌ මම මේකට නේ ගැහුවේ. පොඩ්ඩක් බලුවා. සාමාන්‍යනේ. හරි යනවා ඇඟිල්ල හරියට උස්සලා මුදක කා. ඇත්තෝ
මේ කෙටේරි කීයද? ඔය දෙක නම් මහ කොළ දෙකක් වෙනවා අපේ කකුල. මහ කොළ දෙකයි කියන්නේ 2000යි. දෙකම තමයි. මොනරු දෙකම. දෙකයි. මාලේ 300යි වැද්දාලා ඒක ඔරිජිනල්. අනේ මං ගන්න. ඇත්තට මාලේ 300ද? කීයද එතකොට? මේක 1000යි. ඉස්සෙල්ලා 300යි කියලා නේද? ඕක දෙකක් දියා. කොහොමද හදන්නේ? ඕක හදන්නේ තින් කැලේ ගියාම කැලිය අහුනම මේ කැල්ල දෙකට පළලා මේ හැදුම් පොඩි මන් දෙන්න. හරි සුර ගාලට. රත්තරන් කොපුවක් ගහලා පස්සේ ඇඟේ ගාවන් දාගත්තොත් නම්බර 1යි ඇඟට. හවුනේ. අපල වලට හොඳ ඇස් සහ කටහ වලට ගිරහ දෝස වලට හදි හූනියන් වලට ගුරුකම් වදිනවට ගන්නවා. මේ තියෙන්නේ මේ ඔරිජිනල් මේ පැණි. දැන් මේ ඇත්තොන්ගේ ගත්ත ගමන් හරි මන් දුවරන් දෙයි. මේ අර කැට අහුවෙන්නේ ඒ ඔරිජිනල්. හැබැයිම මේ පැණි වදත් එක්කම. අපි ගොහින් එන්න. හරි ඇත්තෝ එහෙනම් ගොහින් එන්න. හරිම රසයි. ඉතින් කොහොමද මේ වෙලේ රස? අපි කෑවා මේ පැණි. අපි කෑවේ. හොඳයිද? නළුවා වගේ. ඉස්සරහට. මේ ඔරිජිනල් ඇද්දල. ආතර ගත්තේ මන්ද සෙට් වෙන්නේ.